හෙලෝ ළමයි හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. කතාව පටන් ගන්න කලින් මේ වෙලාවේ ලංකාව පත් වෙලා තියෙන ඉතාම දරුණු තත්ත්වයකට. ඉතින් හැමෝගෙම දුක් කඳුළු නිවිලා ලස්සන ලංකාවක් ආයෙ ගොඩනැගෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ තමා 2025 කළුතර හෙද විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරපු ලේ දන් දීමේ වැඩසටහන. උදැසන 9ට විතර පටන් ගත්ත වැඩසටහනට අපේ කට්ටිය පෝලිමට ලැහැත්ති වෙලා හිටියල් ලේ දන් දෙන්න. ඇත්තටම ලේදන් දෙනවා කියන වැඩිත් ලේසි වැඩක් නෙවේ. ලේසියෙන් දෙන්නත් බෑ. මොකද කියනවා නම් ලේදන් දෙන්න කලින් ඔයාට සරිලන බරක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මීට කලින් ප්‍රතිජීවක ඖෂධ නැත්නම් ඇන්ටිබයොටික් පාවිච්චි කරලා තියෙන්න බැරි වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ රුධිර පීඩනය සහ ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය මනා සෞඛ්‍ය තත්ත්වයක තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි ඔයා දීර්ඝ කාලීන රෝගයකට බෙහෙත් නොගන්න කෙනෙක් වෙන්නත් ඕනේ. ඒ වගේම ඔයාගේ රුධිරයේ හිමොග්ලොබින් හොඳ මට්ටමක තියෙන්නත් ඕනේ. හැමෝම මෙන්න මේ පත්‍රිකාව හරියට පුරවලා රෙජිස්ටර් වෙලා PHI මහත්තයා ගාවට ගිහිල්ලා ඊට පස්සේ ડોක්ටර් ගාවට ගිහිල්ලා තමන්ගේ ශරීර සෞඛ්‍ය හරියට චෙක් කළාට පස්සේ තමයි ඔයාලට පුළුවන් වෙන්නේ රුධිරය පරිත්‍යාග කරන්න. අප හෙද විද්‍යාලයේ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය සහ බෞද්ධ කමිටුව වගේම හෙද විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වෙලා හරිම ලස්සනට මේ වැඩසටහන සංවිධානය කරලා තිබ්බා. සමහරු මේ අවස්ථාවේදී රුධිරය පරිත්‍යාග කළේ තමන්ගේ ජීවිතයේ පළවෙනි වතාවට. ඇත්තම කිව්වොත් මමත් මගේ රුධිරය පරිත්‍යාග කරේ ලේ දන් දුන්නේ පළවෙනි වතාව. කියන්න සතුටුයි අපේ කට්ටියත් හරිම උද්‍යෝගයෙන් රුධිරය පරිත්‍යාග කරන්න ඇවිල්ලා හිටියා. පොලිමේ ඉඳලා තමයි කට්ටිය රුධිරය පරිත්‍යාග කරේ. ඔයාලට පේනවනේ හැමෝම පත්‍රිකාව පුරවලා රෙජිස්ටර් වෙලා හරිම විදිහට සහ නිවැරදි විදිහට රුධිරය පිරිනැමුවා. රුධිරය පරිත්‍යාග කරපු අයට සංග්‍රහ කරන්නත් අපේ කට්ටිය අමතක කරේ නැහැ. ඒකටත් අපේ කට්ටිය හරිම හොඳට පැහැදිලිව සූදානම් වෙලා. ඒ වගේම කියන්න ඕනේ හෙද විද්‍යාලයේ සිසු සිසුවියන් විතරක් නෙවෙයි වටපිටාවෙන් ආව තමන්ගේ රුධිරය පරිත්‍යාග කරන්න කැමති බොහෝ දෙනෙක් අපිත් එක්ක එකතු වෙලා රුධිරය පරිත්‍යාග කරා. හෙද විද්‍යාලයක් නෙවෙයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ තවත් විද්‍යාල පැවැත්වෙනවා. ෆාම්සිස්ලාට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා එයාලගේ රුධිරය දානය කරා. ඉතින් මෙන්න මේ විදිහට කළුතර හෙද විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය ඇතුළු බෞද්ධ කමිටුව මගින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහන උදෑසන 9 ඉඳලා හවස 5 වගේ වෙනකන් ඉතාමත්ම සාර්ථක අන්දමින් නිම කරන්නට හැකි වුණා.